මෙහෙම චිකන් හැදුවාම තියෙන රස නම් ඔයාලට හිතා ගන්න බැරි වෙයි. හරිද? මේක ඒ තරමට රසයි. මේක ඩෙබල් එකක් නෙවෙයි. හරිද? ඊට වඩා මාරම රස චිකන් එකක්. මේකත් එක්ක කන්නද තව ගාලික් රයිස් එකකුත් හදනවා. මේ දෙක එකට සෙට් වුණාම රස ඉතින් එන්න අපි හදමු එහෙනම්. මුලින්ම අපි මේකට කටු අයින් කරපු චිකන් ටිකක් ගන්න ඕන. ඒවා මෙන්න මේ ගානට වගේ පොඩි කෑලි කපා ගන්න. එතකොට තමයි මේකේ රස ලුණු ටිකක් රස අනුව දාගන්න. මිරිස් කුඩු ටිකකුත් මේ වගේ දාගන්න. චිකන් වලට ගම්බිරිස් ඕනෙමනේ නේද ඉතින්. මේ දාන්නේ පොඩියට චොප් කරගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක්. මේ දාන්නේ කෝන්ෆ්ලා. චිකන් කෑලි වලට කෝන්ෆ්ලා හොඳට දැවටෙන විදිහට කෝන්ෆ්ලා දාගන්න ඕන. මේ ටික හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අපි මේකට බිත්තරයක් දාගන්න ඕන. එතකොට මේ ටික චිකන් එකට අල්ලගන්න ලේසි වෙනවා වගේම චිකන් එකේ රසත් වැඩි වෙනවා. මේක ඔයාලා හැමදාම හදන විදිහක් නෙවෙයි. හදලා බලන්නකො රස ලොකු පොඩි ඕන කෙනෙක් ආසාවෙන් කයි. රෙස්ටුරන්ට් කෑම පරාදයි මේකට. දැන් මේ ටික සීසන් වෙන ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් වගේ තියන්න ඕන. හරි. අපි චිකන් ටික සීසන් වෙනකල් හදාගමු අපේ රසම රස ගාලික් රයිස් එක. මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන් රයිස් එකක්. ඒ වුණාට මාරම රසයි. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් මුලින්ම දාගමු. තෙල් ටික රත් වුණාම පොඩියට චොප් කරගත්ත සුදු ලුණු ටිකක් වැඩිපුර මේකට දාගන්න ඕන. සුදු ලුණු ටික හොඳට ටෙම්පරාදු වෙනකොට අපි ඒකට කලින් හොයාගත්ත බත් දාගන්න ඕන. ලිපේ ගින්දර සැර වැඩි කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕන. ලුණු ටිකක් දාගන්න. දැන් මේකට බටර් ටිකක් දාගන්න. වෙන කිසිම දෙයක් මේ බත් එකට දාගන්න එපා. එහෙම දැම්පොත් රස වෙනස් වෙනවා. මේ ටික හොඳට මික්ස් කරලා හීනියට කපාගත්ත ලුණු කොළ ටිකක් උඩින් දාගන්න. ඔන්න දැන් අපේ ගාලික් රයිස් එක හරි. දැන් අපිට අපේ චිකන් එක හදාගන්න වෙලාව හරි. පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුණාම අපි අපේ සීසන් වුණ චිකන් ටික මෙහෙම දාගමු. මේ ටික එකට ඇලෙන්නේ නැති වෙන්න අපි දාගන්න ඕන. ටික වෙලාවක් ගියාම අනිත් පැත්ත හරව ගන්න. මෙහෙම පැත්ත මාරු කර කර හොඳට මේක බෙද ගන්න. මේ බලන්න මේ විදියට ඒක බෙද ගන්න ඕන. ඕන්න දැන් අපි අපේ චිකන් වලින් ටිකක් බෙදලා ඉවරයි. මට නම් සුවඳ ඉවස ගන්න බැරිව කෑලි දෙක තුනක් අතුරුදහන් කරන්න උනා. රස කෑමක් උයනකොට ඔයාලත් එහෙම නේද? ඉතින් මේ විදිහටම ඉතිරි චිකන් ටිකත් මෙහෙම බෙද ගන්න ඕන. හරි. ඔන්න ඒ ටිකත් දැන් ඉවරයි. වෙනස්ම කෑමක් හදලා කන්න ඕන කියලා හිතෙන දවසට මේ විදිහට හදලා බලන්නකො රස. ඔයාලට හිතා ගන්න බැරි වෙයි මේක මෙච්චර රස උනේ කොහොමද කියලා. ඊළඟට චිකන් බෙදපු තෙල් ටිකටම චොප් කරපු ඉඟුරු සුදු ලුණු ටිකක් දාගන්න. දැන් මේකට හොඳට තලැර ටිකක් දාගන්න ඕන. මේකෙන් චිකන් එකේ රසයි ගුණයි දෙකම වැඩි වෙනවා. ඒ ටික මේම හොඳ ගානට බෙදීගෙන එනකොට අපි මේකට සෝයා සෝස් දාගන්න ඕන. සෝයා සෝස් ටිකක් වැඩිපුර දාගන්න. හරිද? මේ දාන්නේ දිය කරගත්ත කෝන්ෆ්ලා. මේක ඩෙබල් එකක් නෙවෙයි. හරිද? ඊට වඩා මාරම රස චිකන් එකක්. ඒක දාලා ටික වෙලාවක් ගියාම ඔයාලට මේක මෙන්න මෙහෙම සෙට් වෙනවා. එහෙම වුණාම මේකට වතුර ටිකක් දාගන්න ඕන. මේ ටික හොඳට දිය කරගන්න. මේ දාන්නේ තක්කාලි සෝස්. චිලි පේස්ට් ටිකකුත් අනිවාර්යෙන් මේකට දාගන්න ඕන. සැර වැඩියෙන් ඕන චිලි පේස්ට් ටිකක් වැඩිපුර දාගන්න. ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. මිරිස් කුඩු ටිකකුත් දාලා මේ ටික හොඳට කලවම් කරගන්න. සීනි ටිකක් තමයි මේ දාන්නේ. පැණි රස ගතිය වැඩියෙන් ඕන අය සීනි රස බලලා වැඩියෙන් දාගත්තට කමක් නැහැ. අන්තිමට අපි මේකට විනාගිරි ටිකක් දාගන්න ඕන. ඕන්න දැන් තමයි අපි අපේ චිකන් ටික මේකට දාගන්න හදන්නේ. මේ ටික මෙහෙම හොඳට මික්ස් කරගන්න ඕන. දැන් චිකන් එක හොඳට මේකත් එක්ක දැවටෙන මික්ස් කරගන්න. මේ බලන්න මෙන්න මේ වගේ. දැන් අන්තිමට මෙහෙම පොඩියට කපපු ලුණු කොළ ටිකක් දාගන්න ඕන. මේ බලන්න අපේ චිකන් එකේ ලස්සන වගේම මේක මාරම රසයි. ඔන්න දැන් අපේ ගාලික් රයිස් එකයි චිකන් එකයි දෙකම හරි. දැන් මොකද කරන්නේ? වෙන මොනව කරන්න දානේ කන්න තමයි තියෙන්නේ. බත් එක උඩට චිකන් ටිකක් මෙහෙම දාගෙන කනකොට ඉතින් රෙස්ටුරන්ට් කෑම පරාදයි. මේක මාරම රසයි. ඔයාලත් හදලා රස කියන්නකෝ. අපේ channel එකේ අනිත් වීඩියෝත් බලන ගමන් ඒවත් ෂෙයා කරන්නත් channel එක follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න.